ආයුබෝවන් හිතවතුනි අපි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය වර්තමානයේ දණ්ඩ නීති සංග්‍රහයට ගෙනත් තියෙන සංශෝධනයක් සම්බන්ධව අපි ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව වැඩසටහන ආරම්භ කිරීමට අපි යෝජනා කරනවා. ඉතින් මේ වැඩසටහන ජනතාවට අපි මේ පණිවිඩය ලබා දීම සඳහා අපි ශේෂ්ත්‍රයේ ප්‍රවීණින්ම හොයාගෙන යන ගමන. ඉතින් මෙම වැඩසටහන සඳහා අපි ආරාධනා කරා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහත්මයාට ඔබතුමා පළමු කොටම අපේ වැඩසටහනට අපි හෘදයාංගම පිළිගන්නවා. ආයුබෝවන්. දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියට පාර්ලිමේන්තුවේ ගෙන ආපු වර්තමානයේ ගෙන ආපු මේ සංශෝධනයත් එක්ක වෛද්‍යතුමනි සමාජයේ ගොඩාක් දෙනෙක්ගේ කතා බහට මේක ලක් වෙලා තියෙනවා. ඔබතුමා මේ පනත් කෙටුම්පත සම්බන්ධව මොන වගේ අදහසක්ද දරන්නේ? ඇත්තටම මිල මේ මම අපිට නීති යම්කිසි නීතියක් සංශෝධනය කරන්න අවශ්‍ය නම් ඒකට රටේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මම දන්නේ මොකද ඉල්ලුමක් තිබ්බේ නැහැ, ලොකු ගැටලුවක් වෙලා තිබ්බේ නැහැ. ඇයි මේ සංශෝධනය ගෙනාවේ කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එතකොට ඇත්තටම මේ 308 ආ කියන වගන්තිය තමයි මෙතනින් අපි අතිකාවට ලක් වෙන ප්‍රධානම වගන්තිය. මොකද මේ වගන්තිය විදිහට එක පුළුල්ව තමයි මේ වගන්තිය දක්වලා තියෙන්නේ. එතකොට මේක බලපාන ඔපසරිය ගොඩක් වැඩි. ඒක අපි අහුවා මේ රජයේ පාර්ශවයෙන් කියනවා මේක ගුරුවරු ඉලක්ක කරගෙන වෙනපු සංශෝධනයක් නෙවෙයි කියලා. මේක ගුරුවරු විතරක් නෙවෙයි දෙමාපියත් ඉලක්ක කරගෙන තියෙනවා. මේ සංශෝධනයේ පැහැදිලිව මේක තියෙනවා. ඉතින් එතකොට කාටවත් කියන්න බෑ මේක ගුරුවරු ඉලක්ක කරගෙන නැහැ, දෙමාපියෝ ඉලක්ක කරගෙන නැහැ. මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැත්නම් අතන මේක තියෙන අවශ්‍යතාවයකුත් නැහැ. ඒතර මෙතන තියෙන භයානක තත්ත්වය තමයි මේක ඊටාම සුළු වශයෙන් පුවත් කියලා මේක දාලා තියෙනවා. යම් ශාරීරික පීඩාවක්, ඊටාම සුළු ශාරීරික පීඩාවක්, ඊටාම සුළු මානසික පීඩාවක් කියන එක මාස 6ක් හිරේ දාන්න තරම් ප්‍රමාණවත් වරදක් වෙනවා මේ පනත යටතේ. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂයක දඩයකටත් යටත් වෙනවා. ඉතින් දැන් මේ සුළු මානසික පීඩාව කියන එක කොහොමද අපි අර්ථ දක්වන්නේ? දැන් රජයේ පාර්ශවයේ විවිධ කරුණු කිව්වට මේක නීතිය හදන එක විතරයි ව්‍යවස්ථාදායකයට කරන්නේ. ඒතකොට මේක ක්‍රියාත්මක කරන්නේ පොලිසිය සහ අධිකාරිය. එතකොට ව්‍යවස්ථාදායකයේ පුද්ගලයන්ට මැදිහත් වෙලා කියන්න බෑ මේ අපි ඕක මේ අදහස් කරේ නෑ කොහොම නෙවෙයි එහෙම කියන්න බෑනේ. මේක පනත සකස් කරලා එළියට දැම්මට පස්සේ ඒක රටේ නීතියක් බවට පත් වුණාට පස්සේ ඒක අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කරන උදවියගේ භාරය තමයි තියෙන්නේ ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒකට ඒ සම්බන්ධව මේ වෙන චක්‍රලේඛ වලින් පාලනය කරන්න බෑ ඒක. මම දැක්කා බුදු දුහල්පතිවරුන්ගේ චක්‍රලේඛයක් වෙනවා කියලා රජ පාර්ශවයෙන් කියලා. ඉතින් චක්‍රලේඛ වලින් මේක පාලනය කරන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතන්නේ නීතියක් අපි බලනකොට ඒකට ප්‍රධාන වශයෙන් අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක හැමෝටම සාධාරණ වෙන්නත් ඕනේ. විශේෂයෙන්ම මේ නීතිය හදනකොට ළමයින්ගේ ඇස් වලින් බලලා ළමයින්ට ඕන විදිහට නෙවෙයි නීතිය හදන්න ඕනේ. දැන් අපි ඊට වඩා මේ නීතිය හදනකොට ඊට වඩා පුළුල්ව හිතන්න ඕනේ. මේ පිළිබඳව පරිණත පුද්ගලයෝ මේ සම්බන්ධව කතා කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විපාක දැනගෙන ඉස්සරහ මොකද්ද වෙන්න පුළුවන් මේකෙන් අපේ පෞල් සංස්ථාවල ගුරුවරුන් සහ දෙමාපියන් ඒ වගේම ගුරුවරු ළමයි දෙමාපියන් ළමයින් අතර තියෙන සම්බන්ධතාවයට මේ අපේ සංස්කෘතියට මේකෙන් යම්කිසි හානියක් වෙනවද කියන එක මේක බලලා තමයි හොඳට පුළුල් කතිකාවකින් මේක හදන්න ඕනේ. මේකට විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රතිවිරුද්ධ දෙමාපියන් හැම පාර්ශ්වයකින්ම මේක කතා කරන්න ඕනේ. මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියන එක පළවෙනි එක බලන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී මේ ගෙනල්ලා තියෙන සංශෝධනය ඇත්තටම මේ වෙලාවේ අවශ්‍ය නැති දෙයක්. විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයෙන් මේ වගේ දෙයක් කියන එක මම හිතන්නේ අවශ්‍ය නැති දෙයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා සහ අපේ සමාජයේ ඉදිරියේදී විශාල පිපිරීමකට තුඩ දීමට හැකි සංශෝධනයක් කියන තමයි මට මේක පේන්නේ. හොඳයි වෛද්‍යතුමනි, මම ඊළඟට ඔබගෙන් අහන්න කැමති ඇත්තටම මේ අපරාධ නීතියට තමයි මේ සංශෝධනයක් ගෙන්නේ. අපේ රටේ ප්‍රධානම අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයට කියන සංශෝධනය.
ඉතින් මේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකරුවෙක් වෙච්ච පුද්ගලයෙකුට අත්වෙන ඉරණම මොකක් වගේ වෙයිද? ඒ කියන්නේ අපරාධ වැරද්දකට සාමාන්‍ය පුද්ගලයෙක් වරදකරු වුණොත් කොයි වගේද? රජයේ නිලධාරියෙක් වරදකරු වුණොත් කොයි වගේද කියන එක. ඒක ඇත්තටම බලපානවා සාමාන්‍ය දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ට සමාජයේ අනිත් ඉන්න පුරවැසියෙකුට වෙන්න පුළුවන්. මේ தත්ත්වය ඔබතුමා කොහොමද විග්‍රහ කරන්නේ? අමිත මේකේ වැදගත්ම දේ ඒක තමයි මම කියන්නේ මේ සාමාන්‍ය දරුවන් සම්බන්ධයෙන් නීති රීති තියෙනවා. අපි ළඟත් මේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු චක්‍රයක 2016-12 චක්‍රයක ඒකේ ඔය ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම නීති ඒකේ රීති පනවලා තියෙනවා. ඒක ඇත්තටම සිවිල් නීතියක්. ගුරුවරයෙක් කවුරු හරි ඒක උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධ විනයානුකූලව පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි දණ්ඩ නීති සංග්‍රහයට මේක ඇතුළත් කරනවා කියන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. මොකද ඒක රටේ ප්‍රධානම නීතිය මේ අපරාධ සම්බන්ධයෙන් තියෙන. දන්නවද මේ ආයතන සංග්‍රහයේ හිම තියෙනවා මේ අපරාධමය වරදකට යම් කිසි රජයේ සේවකයෙක් වරදකාරයෙක් වුණොත් ඔබ හැකියාවක් තියෙනවා. ආයේ රසාවට එන්නත් බෑ. ඉතින් දැන් මං හිතන්නේ මේ වගේ දෙයකට මාස 6ක් ඉඳින්න ඉඳලා රජාවක් නැති වෙන තරමට මේ දරුණු විදිහට මේ දඬුවම මේ දඬුවම් සංග්‍රහයට ඇතුළත් කරනවා කියන එක මං හිතන්නේ ඒක අපි හැමෝටම යහපත් මානසික වාතාවරණයකින් වැඩ කරන්න බැරි තත්ත්වයක් මේකේ උදා වෙනවා. ඒක ගුරුවරයෙක් හැම වෙලේම බයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා මේකෙදි. මොකද මේ ළමයිගේ හිතේ දෙනවා කියන මේකේ දාලා තියෙන්නේ යම් කිසි ප්‍රමාණයක ඒක සුළු ප්‍රමාණයකින් වුවත් මානසික පීඩාවක් ඇති කරවොත් එයා ඒ වරදට කරා කියලා මේ පරිස්කාරයක් කරනවා. ඉතින් කොහොමද රවන්නවත් බෑ. හිනහ වෙන්නත් බෑ. අතින් අල්ලන්න බෑ. මොනවාම කර කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් එතකොට බැරි වෙලාවත් අපි හිතමු ඇගේ ගෑවුනායි කියලා. ඉතින් එතකොට මේ හිර යන තත්ත්වයට මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ එහෙම නෙවෙයි. මේවා ඇත්තටම කරනවා නම් දැඩි මානසික සහ දැඩි කායික හිංසා වලට මේක දඬුවම් සිද්ධාන්ත සංග්‍රහයට දැම්මට කමක් නැහැ. දැනටත් ඒක තියෙනවා 300ට වගන්ති. දරුවන් පූර්ණත්වයට පත් කිරීම කියන එක ඒක කියලා දෙන. ඒකේ තියෙන්නේ මානසික ව්‍යාකූලත්වයට පත් කිරීම කියලා. එතකොට ශාරීරික පීඩාවන් එක ගාගෙන ඒ කියන්නේ දඬුවම් සංග්‍රහයේ තියෙන ඔය බරපතල තුවාල කියන මේ 311 වගන්තියට අදාළ වැරදි. ඉතින් දැන් ඒ වගේ දෙයකට කිසිම ගැටලුවක් නැහැ. දැනටත් ඒ නීති තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ දැන් අලුතෙන් මේක දඬුවම් සංග්‍රහයට එකතු කරනවා 300ට ආ කියලා වගන්තියක්. ඒකෙන් මේ ඊටාමසු ඒකෙන් ඒගොල්ලෝ ඩිෆයින් කරලා ඒගොල්ලෝ විස්තර කරලා නැහැ හරියටම මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින් මේ වගේ දෙයකට වැඩිකාරයෙක් වෙන්න තියෙන අවස්ථාව කොහොමද? එතකොට ගුරුවරු සමහර විට යාගේ තරහකාරක කට්ටිය ඉන්න පුළුවන්, ඊර්ෂ්‍යා කරන කට්ටිය ඉන්න පුළුවන්. ඒ වගේ ඇතුලේ මොකක් හරි කරලා දරුවෙකුට කිව්වොත් එහෙම මේකට පැමිණිල්ලක් දාන්න කියලා ඒ වගේ දේවල් බව අත්අඩංගුවට ගැනීමේ හැකියාව දෙන. මොකද අපරාධයකට අත්අඩංගුවට ගන්න බෑ. අත්අඩංගුවට ගන්න ඊට පස්සේ අපදෙන්න වෙනවනේ. ඉතින් දැන් සිවිල් වැරදි වගේ නෙවෙයි දඬුවම් සංග්‍රහයේ දක්වලා තියෙන අපරාධ වැරදි වලදී අත්අඩංගුවට අරගෙන අධිකරණය මගින් ක්‍රියාමාර්ග ගන්නවා. සමහරවිට රිමාන්ඩ් කරන්න පුළුවන්. මම දන්නේ මේක තාම අපරාධ අඩු විධාන සංග්‍රහයේ මේකේ උපදෙස් ලබා දීලා නැහැ කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ කියලා. හැබැයි සාමාන්‍ය ක්‍රමවේදයේ විදිහට මේව අත්අඩංගුවටගෙන අපිට නිදහස් දෙන්න පුළුවන්. අපිට ඉන්නවා මොකද නිදහස් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක හොඳ නැහැ. ඒකෝට තමන්ගේ ආත්මාභිමානය තියාගෙන කොහොමද ගුරුවරයෙක් කියලා වැඩ කරන්නේ? බයෙන් වැඩ කරන්න වෙන්නේ කොහොමද? ඉතින් දැන් මම හිතන්නේ මේක ඊටම බරපතල ප්‍රශ්නයක්. මම හිතන්නේ මේක අපි නැවත හිතන්න ඕන තත්ත්වයක්. වෛද්‍යතුමනි මම ඊළඟට ඔබතුමාන්ට යොමු කරන ප්‍රශ්නේ වෙන්නේ ඇත්තටම මේ දැන් මේක දරුවාගේ යහපත වෙනුවෙන් ගේන පනත් සංශෝධනයක් කියලානේ අපි හඳුනාගන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ තාක්ෂණයේ වෙනසත් එක්ක තාක්ෂණයේ සිද්ධ වෙන බලපෑමුත් එක්ක ඒ වගේම ලෝකයේ වර්තමාන ලෝකයේ විවිධ වෙනස්කම් එක්ක දරුවන්ගේ මෙන්න මේ වගේ තත්ත්වයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් දෙමව්පියන් වැඩට යනවා. දෙමව්පියන්ට දරුවන් කෙරෙහි මේ බලන්න තියෙන දරුවන් ගැන හොයා බලන්න තියෙන කාලය ටිකක් අඩු වෙලා තියෙනවා. උදකලාව හැදෙන දරුවෝ ඉන්නවා. ඒ වගේම මේ තරඟකාරී අධ්‍යාපනයත් එක්ක දරුවෝගේ නිර්මාණශීලීත්වයේ වෙනුවට තමන්ගේ ආත්මාර්ථකාමීත්වයේ වර්ධනය වෙන තත්ත්වයක් දරුවන්ගේ ඇති වෙලා තියෙනවා. එතකොට මේ ඇත්තටම ජාතික අධ්‍යාපන අරමුණු වල පවා තියෙනවා එකිනෙකාට සහකම්පනය යුතුව ජීවත් වෙන්න ඕනේ දරුවෙක් බිහි කරගන්න එක.
ඒ වගේ උතුම් පරමාර්ථ තියෙනවා. නමුත් මේ தත්ත්වය තුළ පාසල් ඇතුළෙත් අපිට හඳුනා ගන්න පුළුවන් ළමයින්ගේ නොමනා ක්‍රියාකාරකම්. මේක මම හිතනවා ඇත්තටම තාක්ෂණයත් එක්ක සමාජ ක්‍රමයේ වෙනස් වීම එක්කම ඇති වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ පනතේ තියෙන මේ ප්‍රතිපාදන අර නරක පැත්තට යන්න තියෙන ළමයෙකුට මේ හොඳ තත්ත්වයක්ද උදා කරලා දෙන්නේ. නෑ ඇත්තටම මේ කිව්වා වගේම අපේ මේ වර්තමාන කාලේ දරුවෝ දිහා බැලුවොත් ඇත්තටම මේ අය අර පෞල් සංස්ථාවල තුලත් තනිවීමක් තියෙනවා. පවුලේ ඉන්නේ ළමයි එක්කෙනයි නැත්තම් දෙන්නයි. ඒ දෙන්න අතරත් ගොඩක් වෙලාවට සම්බන්ධයක් නැහැ. දෙමාපියොත් එක්ක මොකද අම්මයි තාත්තයි දෙන්නම රස්සාවලට යනවා. ඉතින් දරුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ තම තමන්ගේ ටියුෂන් ක්ලාසස් යනවා. හවස් මේ සමහර කට්ටිය මොනවද දකින්නේ නැතුව ඇති මම හිතන්නේ සෑහෙන දවසකින්. ඉතින් නේද මේ තියෙන එකමුතු බව සමේ මේ ප්‍රශ්න ගැටලු ඇතිවෙච්චාම ඒගොල්ලන්ට ඇත්තටම මේක කතා කරන්න තියෙන ප්‍රමාණය පවා අඩු වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අපි සාරධර්ම වලින් අයින් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට දහම් පාසල් යන්නේ නැහැ. ඒ වගේම මේ ධර්මයේ සම්බන්ධයෙන් ඇත්තටම ධර්මයෙන් මේ දේෙන් තමයි අපි දරුවෝ මුල් කාලේ ඉඳම හික්මවන්නේ. ඉස්කෝලේට යන්න කලින් අපි හොඳ නරක කියලා දේවල් තියෙන හැම ආගමකම ඒ වගේම තමයි මේ ස්වයං හික්මවීමක් ඇති වෙන්නේ. හැබැයි දැන් ඒවත් ඔක්කොම අයින් වෙනවා. දැන් කරන්නේ මේ පොතපත තියෙන දේ ඉගෙන ගන්න එක විතරයි. ඊට අමතරව තාක්ෂණය ඔබ කිව්වා වගේම අන්තර්ජාලයට පිවිසීම නිසා අපි අර මේ ලෝකේටම විවෘත වෙලා තියෙනවා රහසක් කියලා දෙයක් නැහැ, හංගන්න තියෙන දෙයක් නැහැ. මේ විවිධාකාර පුද්ගලයන් අතර අපි මේ සම්බන්ධතාවය ඇති වෙනවා. මේවා දරුවන් අතර කියවොත් දරුවන්ට මේක පාලනය කිරීමේ හැකියාවක්, ඒ දක්ෂතාවය අපේ දරුවන්ට නැහැ. විශේෂයෙන්ම අපේ ලංකාවක් ගැන ගත්තාම මේ ලංකාවේ විවිධ පරිසරයන් තියෙනවා. සමහර ඒවා තම ග්‍රාමීය පරිසරවල ගන්න. ඉතින් ඒ අයට මේ වගේ දේවල් කියපුවාම විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද මේවා මේ අයට පාලනය කරගැනීමේ හැකියාව දුර්වලයි. ඉතින් එතකොට මේ අය ඇත්තටම සමහර යාළුවෝ ඉන්නේ දැන් ඉස්සර අපිට යාළුවෝ හිටියනේ. දැන් සැබෑ යාළුවෝ නෑ, මේ ඉන්ටර්නෙට් එකේ ඉන්න යාළුවෝ තමයි ඉන්නේ. ඉතින් දැන් මේ අය විවිධාකාර දේවල් පුරුදු කරන්න පුළුවන්. අපි දන්නවා යාළුවෝ විදිහට ඉන්නවා සමහර අය මේ මන්ත්‍රව්‍ය ජාවාරම් කරන අය. සමහර අය ඉන්නවා ලිංගිකත්වයේ සම්බන්ධයෙන් ඒ වගේ අපචාරෙන්ද ලොමු කරන අය. මේ අය ක්‍රමිකව මේ දරුවන්ව දැහ ගන්නා තත්ත්වයක් තියෙනවා. එහෙම ආවම ඒගොල්ලෝ දෙමාපිය කියන දේ අහන්නෙත් නැහැ, ගුරුවරු කියන දේ අහන්නෙත් නැහැ. අර වගේ අපචාරයන්ට ඒවට තමයි වැඩිපුරම යොමු වෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයකදී, මේ වගේ ගැටලුවකදී අපිට මේ ගැන ආරංචි වුණොත්, අපිට මේ ගැන හොයාගන්න පුළුවන් වුණොත්, නැත්නම් අපි හොයලා බලනකොට මේ සම්බන්ධයෙන් දරුවෝ මේ වගේ දෙයකට පෙළඹිලා කියලා තිබ්බොත් මොකක්ද ඒකට ගන්න පුළුවන් කිව්වේ? කිසිම දෙයක් මේ නීති විදිහට කරන්න බෑ. මොකද දරුවගේ හිත පොඩක් මේ හිතට පොඩක් අමාරුවක් ඇති වුණොත් එහෙම නැත්නම් පීඩාවක් ඇති වුණොත් නඩු දාන්න පුළුවන්. ඉතින් ඒක අර්ථකථනය කිරීම තුළින් තියෙන මේකේ කියන යහපත් චේතනාවෙන් හෝ එමු කරන්න බෑ කියලා. ඉතින් ඒකෙන් තියෙන තමයි බරපතල ප්‍රශ්න. යහපත් චේතනාවකින් වත් කරන්න බැරි නම් මේ අවවාද කිරීමක් එහෙම නැත්නම් යම් කිසි පොඩක් පරිණත කරනවා. ඒ වගේ කිසි දෙයක් කරන්න බැරි නම් මේක බරපතල ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි වර්තමානයේ විශාල ප්‍රමාණයක් අධිකරණ වෛද්‍ය ශිෂ්ටි මම විශ්ලේෂණ වලට දැන් වැඩ කරනවා. ඒතකොට මට විශාල ප්‍රමාණයක් එන්න තියෙනවා දරුවෝ අපචාර වලට යොමු වෙච්ච සහ මත්ද්‍රව්‍ය වලට බඳු වෙච්ච. මේ අය පාලනය කිරීම හරිම අමාරුයි. ඉතින් එතකොට මම දන්නේ තියෙන නීති රීති වලිමුත් දැන් දැනට තියෙන තත්ත්වයකදී මේගොල්ලෝ පාලනය කරගන්න අපහසු තත්ත්වයේදී මේ නීතිය ගෙනාවට පස්සේ දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් මුකුත් කරගන්න බැරි වුණා, ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් මුකුත් කරගන්න බැරි වුණා. දරුවන්ට ඉබේ හැදෙන්න ඉබේ මේ තමන් වැඩි විටපත් වෙනවා. ඉබේම කිසිම නීතියක් නැතුව පාලනය වෙන්න තමයි මේ නීතිය හදලා තියෙන්නේ. ඉතින් එතකොට ගැටලුව වෙන්නේ අපි මුලින් ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම දැනගන්න ඕනේ රටකට නීති පද්ධතියක් තියෙනවා. අපි නීතියට ගරු කරන්න ඕනේ. නීතියට ගරු කරේ නැත්නම් අපිට දඬුවම් විඳින්න වෙනවා. මේක අපි මනසේ තියෙන්න ඕනේ. එතකොට ඇත්තටම මම කියුවේ ආගම් වලින් අපි පව් කියලා જાතියක් කියනවා. ඒතකොට පව් කරන්න බෑ. මොකද ඒකට අපි දන්නවා දඬුවම් විඳින්න වෙනවා. පව් කරවොත් දඬුවමක් හම් වෙනවා. විපාකයක් හම් වෙනවා. ඒ වගේ තමයි පාසලට ආවම පස්සේ එතන වෙනම පරිසරයක් තියෙනවා. සාමූහික සමාජීය පරිසරයක්. ඒ සමාජීය තියෙන පාලනය කරන නීති රීති.
පළවෙනිම ඉස්කෝලේ විනය පද්ධතිය කියලා තියෙන්නේ විනය පද්ධතිය මගින් තමයි පුරුදු වෙන්න ඕනේ රටේ නීතියට ඒගොල්ලෝ අනුගත වෙන්නේ. දැන් වාසනේ විනය පද්ධතියට අනුගත කරන්න ක්‍රමවේදයක් නැති වෙච්චාම ඊට පස්සේ කොහොමද රටේ නීතියට මේ දරුවෝ අනුගත කරන්නේ? ඒ නිසා මේක මම වර්තමානයේ විශේෂයෙන්ම මේ දරුවන් වෙන ප්‍රබලතාවන් වලට මේ දැඩි අවධානමක් තියෙන අතර අවධානම අපි දන්නේ දැන් මෙමින් පවතින අතර මේ තීර පාලනය ගිලිහෙන්න මේක හේතුවක් වෙනවා. ඉතින් එහෙම වුණොත් මම හිතන්නේ ඉතින් සමාජය ගැන අපිට තව භයංකාර චිත්‍රයක් තමයි මේ වෛද්‍යතුමනි මම ඔබතුමන්ගෙන් ඊළඟ ප්‍රශ්නය ලෙස යොමු කරන්නට කැමතියි. යම්සි නියදියක් මම ඔබතුමන්ට විස්තරයක් ලබා දීලාම මේ ප්‍රශ්නේ යොමු කරන්න කැමතියි. මොකද අපේ පාසල් පද්ධතිය තුළ අපි ලබපු අත්දැකීමුත් එක්කම සමහරට ඔබතුමාට වෛද්‍ය ශාස්ත්‍රයේ මේ අත්දැකීම් ඔබතුමාට විශාල වශයෙන් ඇති. ඇත්තටම මේ ළඟදී දවසක මගෙන් දරුවෙක් අහනවා සර් අපිට දැන් කොණ්ඩේ කපාන්නේ නැතුව පාසලට එන්න පුළුවන් නේද? අපිට ඕනනම් රැවුල කපන්න රැවුල ඕනනම් පොඩ්ඩක් වවාගෙන වුණත් එන්න පුළුවන් නේද මේ තියෙන තත්ත්වය? මොකද දැන් මේ තත්ත්වය දරුවන්ට සංවේදනය වෙලා තියෙනවා. ඒ වගේම වෛද්‍යතුමනි දැන් දරුවෙක් ඇත්තටම පාසල තුල දරුවෙක් යහමකට ගන්න තමයි ගුරුවරු උත්සාහ කරන්නේ. දෙමව්පියෝ දරුවන්ව ගෙනත් ගුරුවරුන්ට බාර දෙන්නේ ඔබ මේ කාර්යය කරලා දෙන්නේ කියලා. ඉතින් මේ தත්ත්වය තුල දරුවා හැමදාම දරුවෙක් විදිහටම ඉන්නේ නැහැ. ඔහු යම් දවසක පුරවැසියෙක් විදිහට සමාජගත වෙනවා. ඉතින් මේ පනතේ තියෙන ප්‍රතිපාදනත් එක්ක දඬුවමකට යටත් වෙන්නේ නැතුව කිසියම් දරුවෙක් හිටියොත් ඔහු දඬුවම අඳුනන්නේ නැත්නම් ඒත් එක්කම පාසල් විෂය මාලාවල් තුල තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි ළමයින්ට නීතිය ඉගෙන ගන්න තැනක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම උසස් අධ්‍යාපනයට ගියාම තමයි නීතිය හදාරන්න ඕන අවස්ථාවක් තියෙන්නේ. මේ தત્ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? ඇත්තම මේ නීතිය කියන එක මේක අපි දන්නවා උසාවියකට ගියපුවාම කියන්නේ නීතිය නොදැනීමේ දාසට කාරණයක් නෙවෙයි කියලා සංකල්පයක් තියෙනවා. නීතිය ආධිපත්‍යයට තියෙන සංකල්පයක්. කියන්නේ අධිකරණය බලාපොරොත්තු වෙනවා රටේ සියලුම පුරවැසියන් මේ පනවන නීති ඒවා කියවලා මේ ඉගෙන අවබෝධයකින් ඉන්නේ කියලා. හැබැයි අවාසනාවකට අපිට මේ නීති සමහර ලෝයර්ස්ලා වෙලා අපිටත් ඉන්නේ බොහොම කල් ගිහිල්ලා. ඉතින් එතකොට දරුවෝ ගැන කතා කරන්නේ කොහොමද? අපේ රටේ පුරවැසියෝ ගැන කතා කරන්නේ කොහොමද? මේ නීති සම්බන්ධව ඒගොල්ලෝගේ දැනුවත් වීමක් ලබා ගන්න කොහොමද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඇත්තටම සියලුම නීති උගන්වන්න බෑ තමයි. හැබැයි මූලික නීතිය, රටේ අපරාධ නීතිය වගේ දේවල් මූලික නීතිය හැමෝටම ඉගෙන ගන්න ඕනේ. හොරකමක් කියන්නේ මොකද්ද? මුතුවාල කිරීමක් කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල් මම හිතන්නේ මූලික දේවල් අපි හැමෝම දැනගන්න ඕන දේවල්. ඉතින් ඒක නිසා ඇත්තටම නීතිය කියන එක විෂයක් විදිහට පාසල විෂය ධාරාවට ඇතුළත් වෙන්න ඕනේ. මොකද අපි මේ ඉස්කෝලේ ඉගෙන ගන්නේ අපිට ජීවත් වෙන්න ඕන දේවල්නේ. රැකියාවක් කරන එක වෙනම දෙයක්. හැබැයි මේකේ මූලික පරමාර්ථය තියෙන්නේ හොඳ පුරවැසියෙක් වෙන්න අපිට ජීවිතේට අවශ්‍ය දේවල් තමයි අපි මේ ඉගෙන ගන්න. ඒතකොට නීතිය කියන දේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. සමාජයේ ජීවත් වෙන්න අපි නීතිය දැනගෙන ඉන්න ඕනේ, නීති ගරුක වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒකට නීතිය දැනගන්න ඕනේ. ඉතින් මම අතර මීට කලිනුත් මේක අවධානය කරලා තිබ්බා. මම පොත්පත් වලට මේ සම්බන්ධව ලිපි පළ කරලා තිබ්බා. මම දැන් අකල් විරාජ කමිටුවා ඉන්නකොට ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා කියලා මම දැක්ක පත්තරේ දාලා තියෙන ප්‍රකාශයක් කරලා තියෙනවා විෂය මාලාවට ඇතුළත් කරනවා කියලා. හැබැයි මේ දක්වා ඒ සම්බන්ධව සාධනීය ආකාරයෙන් කටයුතු කරනවා මම දැකලා නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම මම හිතන්නේ ඊටාම වැදගත් දෙයක් හැකි ඉක්මනින් විෂය මාලාවට මූලික නීතිය සම්බන්ධව කර්ම තුලක් කිරීම ඊටාම අත්‍යවශ්‍යයි. ඔව් වෛද්‍යතුමනි මම ඇත්තටම ඔබගේ විග්‍රහයේදී මට ඇත්තටම දැන මේ මම තාම ආස කරපු තැන තමයි මොකද නීතිය නොදැන සිටීම මේ දඬුවමකට යටත් නොවී සිටීමට හේතුවක් වෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජය තුළ කවුරුහරි කෙනෙක් අහනවා අපිට කොහෙන්ද නීති ඉගෙන ගන්න පුළුවන්කම තිබුණේ පාසලෙන් පුළුවන්කම තිබුණාද? ඇත්තටම පාසල් විෂය නිර්දේශයන් තුළ දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ඒ වගේම ඒවා උසස් පෙළට තියෙන විෂයන්, ඒ වගේම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවෙකුට 9 ශ්‍රේණියෙන් ඉහළට
පුරවැසි අධ්‍යාපන විෂයෙන් තාම සුළු කොටසක් නීතිය හඳුන්වා දීම වගේ පොඩි කොටසකට සීමා වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් ඇත්තටම කලින් පාසල් වල දඬුවම් තිබුණා. සමහර විට ඔය කියන විදිහට අපි ළමයෙකුට සැරෙන් කතා කරත් එයාට දෙන දඬුවමක් වගේ. කොහොම හරි ඇත්තටම අපි රජයේ ගුරුවරුන්ගේ සංගමයේ විදිහට අපි හැම වෙලාවෙම දරුවන්ට ශාරීරික දඬුවම් ලබා නොදිය යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. හැකිතරම් අපි දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දෙන්න එපා කියන ස්ථාවරේ තමයි ඉන්නේ. පුළුවන් තරම් අපි දරුවන්ට උපදේශනයෙන් එවැනි දේවල් හරහා දරුවන් යහමකට ගැනීමට කටයුතු කරන්න කියලා අපි ගුරුවරුන්ට නිතරම අපි සාකච්ඡා කරනවා. ඒත් එක්කම මට මෙන්න මේ වගේ නිදර්ශනයක් ඔබතුමන්ට ගෙනහැර දක්වන්න කියලා හිතුණා. අපි හිතමුකෝ බීමත් රියදුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්තාම බොහෝ විට මේ රියදුරා සහ පොලිස් නිලධාරියා අතර සාකච්ඡාවක් ඇති වෙනවා. අනේ මාව උසාවි දාන්න එපා. මොකද එයා දන්නවා ප්‍රතිඵලය මොකක්ද කියන එක දන්නවා. ඉතින් පොලිස් නිලධාරියා මේ පුද්ගලයාව නිදහස් කරනවා. ආයෙ මේ වගේ වැරද්දක් කරන්න එපා. මේ ඔහුට අවවාද කරලා නිදහස් කරනවා. මෙයා තව කෙනෙකුට ගිහින් කියන්නේ බීලා වුණා වාහනේ පදවගෙන යනකොට පොලිසියෙන් අල්ලගත්තා. හැබැයි කතා කරලා ෂේක් කරගත්තා කියලා කියනවා. දැන් අපි මේක පාසල් පද්ධතියට ගත්තොත් කවදාකවත් වැරද්දකට දඬුවමක් වින්දේ නැති දරුවෙක් වැරද්දකට දඬුවමක් ලැබෙන එක කොහොම හරි වළක්ව ගන්න පුළුවන් කියන මානසිකත්වයකින් සමාජගත වුණොත් අනාගතේ මොන වගේ ප්‍රතිඵල අත්වේවිද? දන්නවනේ ලෝකේ වෙනස් වෙනවා, සංවර්ධනය වෙනවා කියනවා, දියුණු වෙනවා කියනවා. ඉතින් එතකොට ඉස්සර තිබ්බ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. හැබැයි මම දැක්ක පාර්ලිමේන්තුවේ මේ සංශෝධනය කියනකොටම අර වදන් කවිවල තිබ්බ කවිය කියවන අර මේවල් කොටනාලම් සියමලාතු මේ ඒ කවිය තමයි ඒක කියන්නේ. හැබැයි මට කියන්න තියෙන්නේ ඒ වගේ දරුවන්ව පාලනය කරලා තිබ්බ රට කොච්චර හොඳද ඒ කාලේ මොකද විනය ඇති ඒ කියන දේවල්නේ අර මේ ලස්සන කාන්තාවකට මේ සියලු ආභරණයන් සැලසීලා වෙන්න පුළුවන් කියලා දෙවිඳුර දුර වෙනම් පේදුරු දුර වලට රාත්‍රී කාලයේ කිසිම කරදරයක් නැතු. දැන් ඒ කියන්නේ මේ විනය ඊටාම හදන්න පුළුවන් හොඳම ක්‍රමයක් ඒක. හැබැයි ඊට අමතරව ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේ සියලුම දෙනාම දන්නවා හමුදාවලට කොහොමද මේ විනය හදන්නේ හමුදාවල කියලා. ඉතින් ඒවා තාම විනය කරුමයි. ඉතින් මම ළඟට සමහර පුද්ගලයෝ ආපහු එයාලා මාත් එක්ක කතා කරනකොට මම දැන් මෙයා අනිවාර්යයෙන්ම හමුදාවේ පුද්ගලයෙක් කියලා. මොකද එයා කතා කරන ශෛලිය තරම විනයවත්. ඉතින් ඒ හින්දා දඬුවම් වලින් විනය හදන්න පුළුවන් කියන එක ඇත්තටම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන දෙයක්. ඒකෙන් ওই විදිහට කියන විදිහේ විශාල මානසික පීඩාවන් එහෙම නැත්නම් මානසික මේ රෝගීන් වලට පත්වෙච්ච ඒවා තාම අවමයි. මම කියන්නේ ඒකදී තවදුරටත් කරන්න ඕන කියලා. මොකද ලෝකෙත් එක්කම අපි යනවා. ඒතකොට ඉස්සර තිබ්බ ක්‍රමයේ නෙවෙයි දැන් යන්නේ. දැන් වෙනකොට මේ ශාරීරික දඬුවම් විතරක් නෙවෙයි මානසික දඬුවමුත් අයින් කරනවා සහ අයින් කරමින් පවතිනවා. ඒ තුල අපිට පේනවා දැන් අපි පොඩි කාලේ ලංකාවේ මිනි මැරුමක් එහෙම නැත්නම් ඒ වගේ අපරාධ ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් වුණාම කවි කොළ ගහනවා, චිත්‍රපටි හදනවා, ඒ වගේ තමයි. මොකද එච්චරකටම ඒවා මේ කාතුරකින් සිදුවෙච්ච. හැබැයි දැන් මේක දවසේ වැඩිල වඩපත් වෙලා තියෙනවා මේ වෙනකොට. මොකද මේ හික්මවීම නැති තුල වීම තමයි මම හිතන්නේ ප්‍රධාන හේතුව. ඉතින් ඒක ඇත්තටම ගැටලුවක් වෙනවා. මොකද දැන් චක්‍රේක වලින් අහලා තියෙනවා දඬුවම් කරන්න එපා කියලා. දැන් මානසික දඬුවම් කරන්නේ නැහැ. දරුවන්ට නීතියක් කියලා දෙයක් පෙනෙන්න තෙක් මානක නැහැ. ඉතින් එතකොට ඉස්සරහට මේ තත්ත්වය වෙනවා. දැන් අපිට කියනවා විවිධ කට්ටිය විවිධ අය කියනවා මේක මෙහෙම නෙවෙයි. මේක කරන්න ඕනේ මෙහෙමයි. සමහර වෙලාවට අපි දන්නවා මනෝ විද්‍යාඥයෝ ඒගොල්ලෝ අර කවුන්සලින් කරන කට්ටිය එහෙම මම දැක්ක මේ සම්බන්ධව කතා කරනකොට ටීවී එකේ කියනවා මෙන්න මෙහෙම කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ ධර්ම මේ ශික්ෂණය කරන්නේ. ඇත්තටම ඔය කරන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ අර අපි දන්නවා විවිධ පුද්ගලයෝ විවිධ විදිහට කියනවා අර අන්ධ පුද්ගලයෝ ටිකක් අර
අලියගේ හැඩේ කිව්වා වගේ මේ කතා කරන්නේ තම තමන්ගේ පැත්තෙන් බලලා කියනවා. හැබැයි මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ මේක බලපහන්නේ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට. ඒකට දෙමාපියෝ දන්නවා මේ දරුවන්ව පාලනය කරන්න කොච්චර අමාරුද කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා බාර දෙන්නේ ගුරුවරුන්ට කොහොම හරි මේ දරුවව හදලා දෙන්න යහමකට යන්න දෙන්නේ. ගුරුවරු දන්නවා දැන් ඒගොල්ලන්ට මොකක්වත්ම කරන්න බෑ මේ තියෙන නීති පද්ධතිය වල. ඒගොල්ලොත් එහෙමම ඒක ආයෙ දෙමාපියන්ට බාර දෙනවා. ඒ හින්දා මේකේ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මම දන්නේ නැහැ මේ විදේශ රටවල තියෙන දේවල් මේගොල්ලෝ කියන්නේ දැන් ඔය කවුන්සලින් කරන කට්ටිය ගොඩක් වෙලාවට කතා කරන්නේ ලංකාවේ තියෙන තත්ත්වයන් ගැන නෙවෙයි. විදේශ දියුණු රටවල තියෙන තත්ත්වයන්. ඉතින් අපේ රට මේ විදේශයේ තියෙන දියුණු රටවල තියෙන තත්ත්වයන් ආදේශ කරන මේ බරපතල ගැටලුවක් තියෙනවා. මොකද අපි වෙන රටක් ගත්තොත් ඒ රටවල ආර්ථික සමාජ තත්ත්වයන් ඔක්කොම සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් එක සමානයි මේ දරුවන්ගේ. එතකොට ඒ අයට තියෙන ප්‍රශ්න සහ ඒගොල්ලන්ගේ විනය සහ ඉක්මවීම හරි ලේසි කරන්න. අනිත් එක පන්තියේ ළමයි 15ක් 20ක් විතර තමයි උපරිම ඉන්නේ. අපේ 40 45ක් කියනවා. මේ ළමයි 45 විවිධ පරිසර වලින් එන කට්ටිය. විවිධ පෞල් පසුබිම් වලින් එන තත්ත්වය. විවිධ IQ මට්ටම් වල තියෙන කට්ටිය. ඉතින් මේ දරුවෝ මෙච්චර ප්‍රමාණයක් ඔය පාසල් කාලය තුල එකම විදිහකට තබා ගැනීම පවා මම හිතන්නේ තාම ලොකු ආයසයක් කරන්න වෙන තත්ත්වයක්. ඉතින් ඒ තුල දරුවෝ එක එක විදිහට කරන්නේ. දැන් ඔය කියන විදිහට කරන්න ගියොත් එක ළමයෙකුට සාමාන්‍ය පැය දෙක තුනක් යවන්න මේ යොදන්න වෙනවා. එයා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ඒ විදිහට එහෙම කරන්නේ මේක ඇත්තටම දැන් මම දන්නේ කියන කට්ටිය ප්‍රායෝගිකව මේක කොහොමද කරන්න කියලා මම පෙන්නන්න වෙයි. ඉතින් මොනවා හරි මට කියන්න තියෙන්නේ මේ දඬුවම් නොදී දඬුවම් කියන જાතියක් ලෝකේ නැහැ කියලා දරුවෝ හිතාගෙන ඉන්නවා නම් ඒ තත්ත්වයට පත් කරලා තියෙනවා නම් මේගොල්ලෝ වැඩ හිටියන් වෙලා සමාජයට එකතු වෙච්චාම ඒ සමාජයේ තියෙන නීති මේගොල්ලෝ හඳුනන්නේ නැහැ. මේගොල්ලෝ හික්මවීමක් ලබලා නැහැ. දඬුවමකට පයක් වෙලා නැහැ. වරදක් කරුවොත් දඬුවමක් තියෙනවා කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් එහෙම වෙච්චාම මම හිතන්නේ අපේ රට පාතාල රාජ්‍යයක් එහෙම නැත්නම් හයිටි වගේ රාජ්‍යයක් වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා මේ තත්ත්වය ඉදිරියට අරගෙන ගියොත්. ඇත්තෙන්ම වෛද්‍යතුමනි ඔබතුමාගේ අදහස් ඉතාම අපිට වටිනවා ඇත්තටම. මොකද මේ වගේ වැඩසටහනක් කරනකොට අපි කාවද හොයාගෙන යන්නේ? කාවද හොයාගෙන යන්නේ කියන ප්‍රශ්නේ අපිට මතුවුණා. ඇත්තටම අපි කොච්චර කියවුවත් අපි කියලා තියෙනවා. නමුත් දෙමව්පියන්, ගුරුවරුන්ට සහ අනිකුත් දරුවන්ද ඇතුළු අනිකුත් හැම කෙනෙකුටම මේ తත්වය හොඳින් වටහා දීමට අපි හැමදාම කතා කරනවා දරුවොත් එක්ක. ඒ වගේම දෙමව්පියෝ දරුවොත් එක්ක කතා කරනවා. ගුරුවරු සහ දෙමව්පියෝ දරුවොත් එක්ක වැඩි කාලයක් ඇඳෙනවා. නමුත් ඇත්තටම අපේ පරමාර්ථය වෙන්නේ දරුවෙක් යහ මාර්ගයට ගන්න. ඒ වගේම දරුවා අධ්‍යාපනයෙන් ඔහුට යන්න තියෙන ඉහළම තැනකට යන්න තමයි ගුරුවරු ඔහුට මඟ පෙන්වීමක් කරන්නේ. ඉතින් මේ தත්වය තුළ මේ ඉතිහාසය තුළ ගොඩනැගුණු පද්ධතියක් තියෙනවා අපේ. අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔබත් ඊටාම ආදර්ශයක් ලබා දීලා තියෙනවා. ශේෂ්ඨයන් දෙකක් සම්බන්ධව ඔබ කටයුතු කරනවා. නීතිඥ වෘත්තිය වගේම වෛද්‍ය වෘත්තිය. ඉතින් ඔබ වැනි ආදර්ශමත් චරිත ඇත්තටම අපිට බොහොම ශක්තියක් වෙනවා. අපේ ආරාධනය සිදු කරපු ගමන්ම ඔබතුමාගේ ශාල වැඩ කොටසක් මේ කැප කරලා අපි වෙනුවෙන් ලබා දුන්න සහයෝගයට අපි ඔබතුමාට හෘදයාංගම ස්තුතිය උදකර සිටිනවා. ඇත්තටම හිතවතුනි අපේ නීතිඥ වෛද්‍යතුමා ගැන මම සඳහන් කරනවා නම් අපේ ඇත්තටම මේ අපේ අධ්‍යයන කටයුතු කරන කාල සමයේ ඉඳලාම ඇත්තටම මෙතුමා ඕනෑම කෙනෙකුට ඊටාම උදව්වක් උපකාරයක් කරන්න කවදාකවත් එතුමා පැකිලුනේ නැහැ. අදටත් ඔහු වෛද්‍ය වෘත්තියට නීතිඥ වෘත්තියට පමණක් නෙවෙයි මේ සමාජයේ යහපතට ගන්නට එතුමන්ට දෙන්න පුළුවන් උපරිම කැපකිරීම විවිධ ශේෂ්ඨ ඔස්සේ ලබා දෙනවා. මෙතුමා පත්තරවලට ලිපි පළ කරනවා. ඒ සමාජ කතිකාවත් වලට සම්බන්ධ වෙනවා.
ඉතින් මේ ආදී වශයෙන් මෙතුමා විශාල සමාජ මෙහෙවරක් ඉටු කරන පුද්ගලයෙක් හැටියට අපිට අගය කරන්න පුළුවන්. ඉතින් වැඩසටහන අවසානයේ මා කැමති ඔබතුමන්ට අපේ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමේ ඉල්ලීම මත ඔබතුමා අපට දැක් වූ සහයෝගයට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙන ගමන්ම ඔබතුමාගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ඔව් ස්තුතියි අපිට.